Welcome to Nari Politics, Sri Lanka's feminist political podcast. කොහොමද චමි? ඉන්නවා ඉතින් වැඩ කරගෙන යනවා. කොහොමද පියුමි? හොඳින් ඉන්නවා. මමත් හොඳින්. ඉතින් මේ අද අපි නිකම් මේක පොඩ්ඩක් අර හදිසියේ වගේ තීරණයක් ගත්තා. අද අපි මේ විශේෂ පොඩ්කාස්ට් එකක් කියන්නේ ලයිව් සෙෂන් එකක් කරන්න ඕනේ කියලා. මේ දවස්වල කතා කරන මෙහෙම බොහොම උණුසුම් විදියට සමාජ මාධ්‍යයේ තනිකුත් මේන්ස්ට්‍රීම් මීඩියා වලත් කතා කරන මාතෘකාවක් ගැන විශේෂයෙන්ම මං හිතන්නේ දරුවෝ සම්බන්ධයෙන් කාන්තාවන් සම්බන්ධයෙන් ඒ වගේම මේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි ගොඩක් අපේ පොඩ්කාස්ට් සෙෂන්ස් වලත් ඒ වගේම ලයිව් ඩිස්කෂන්ස් වලත් අවධානය යොමු කරපු කණ්ඩායමක් විදියට මං හිතන්නේ අපි මේ ගැන අපේ මතය තහවුරු කරන්න ඕනේ කියලා හිතුණු වෙලාවක්. ඉතින් ඒ නිසා තමයි අද අපි මේ විශේෂ මේ සෙෂන් එක කරන්න හිතුවේ. මේ ඉතින් ඇත්තටම අපි අද කතා කරන්න යන්නේ මේ ඈත කාලීනව අපිට අපි බොහොම මේ සංවේගයෙන් මතක් කරන්න ඕනේ පුවත මේ විශේෂයෙන්ම මේ අටමස්ථානාධිපති හේමරතන මේ හිමියන්ගේ ඇත්තටම මේ වෙලා තියෙන සිද්ධිය. ඒ හිමියන් ආශ්‍රිතව ඇති වෙලා තියෙන මේ නීතිමය ගැටලුව සහ ඒ ලිංගික අතවරය සම්බන්ධයෙන් ගොඩාක් මේ වෙලාවේ පුවත් හැමතැනම අපිට දකින්න පුළුවන්. ඉතින් මේ ඒ සම්බන්ධයෙන් තමයි අද අපි විශේෂ අවධානයක් යොමු කරන්න හිතුවේ. විශේෂයෙන්ම අපි මං හිතන්නේ දැන් මේ වෙනකොටත් ගොඩක් අය මේ ගැන කතා කරලා තියෙනවා සමාජ මාධ්‍ය ඇතුලේ වගේම මේන්ස්ට්‍රීම් මීඩියා වල. හැබැයි අපේ අවධානය යොමු වෙන්නේ ඇයි මේක අපි කතා කරන්න ඕනේ විශේෂයෙන්ම ෆෙමිනිස්ට් පර්ස්පෙක්ටිව් එකෙන් අපි ඇයි මේ ගැන අවධානය යොමු කළ යුතු වන්නේ කියන එක. ඉතින් අර අපි හැමදාම කියනවා වගේ සෙක්ෂුවල් හැරස්මන්ට්, සෙක්ෂුවල් අබියුස් කියන ඒවා අලුත් දේවල් නෙවෙයි. මම හිතන්නේ අපි ලංකාවේ අපි ජීවත් වෙච්ච අවුරුදු 30 40 50 පුරාවටම මං හිතන්නේ අපි නිරන්තරයෙන්ම හැම මාසෙම හැම සතියකම වගේ දකින්න ලැබෙනවා. අපි මේ වගේම නාරි පොලිටික්ස් සෙෂන් එකකින් අර පහුගිය කාලේ වෛද්‍යවරියක් ගැනත් වෛද්‍යවරියක් මුහුණ දීපු සිදුවීම සම්බන්ධිනුත් අපි සෙෂන් එකක් කළා. එතකොට අපි මම හිතන්නේ අපේ සෙෂන්ස් ගණනාවක් අපි සෙක්ෂුවල් අබියුස් ගැන කරලා තියෙනවා. ජෙන්ඩර් බේස්ඩ් වයලන්ස් ගැන කතා කරලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම ඇක්නොලෙජ් කරන්න ඕනේ මේක මේ එක සෙක්ට් එකකට විතරක් නෙවෙයි. ඒක මේ ඇඟලුම් ශාස්ත්‍රයේවත් ව්‍යාපාරික ශාස්ත්‍රයේවත් නිවෙස් තුලවත් එහෙම නැත්නම් රිලිජියස් ඉන්ස්ටිටියුෂන්ස් වලවත් එක ශාස්ත්‍රයකටවත් විතරක් වළංගු දෙයක් නෙවෙයි. ඒක හැම තැනම මේ තියෙන දකින්න ලැබෙන දෙයක් විදියට තමයි අපි දකින්නේ. නමුත් මං හිතන්නේ මේ අවස්ථාවේදී අපිට අර කලින් අපි දැකපු දේවල් වලට වඩා පොඩ්ඩක් මේ අවස්ථාව ඉතාම වැදගත් වෙනවා. මොකද විශේෂයෙන්ම මේ දැන් ලංකාව සිංහල බෞද්ධ රටක් විදිහටනේ ගොඩක් වෙලාවට මිනිස්සු හඳුන්වන්නේ. ඉතින් බෞද්ධ ආගමට සහ ඒ බෞද්ධ සමාජය ඇතුලේ තියෙන විශේෂයෙන්ම මේ පන්සල සහ මේ අටමස්ථානය එතකොට ඒ ආශ්‍රිත තියෙන ආගමික සංකල්පත් එක්ක මේ පුවතට ලොකු ජනප්‍රියත්වයක් ඒ වගේම ලොකු පවර් එකක් අර බලයකුත් තියෙනවා. දේශපාලන බලය, ආගමික බලය මේ හැමදේම මේකට එකතු වෙලා තියෙන නිසා සහ මේ මම හිතන්නේ පළවෙනි වතාවට තමයි නිකන් අර සාමාන්‍යයෙන් භික්ෂූන් අතින් මීට කලිනුත් එහෙම මම හිතන්නේ ළමා අපචාර සිද්ධි අත්වර ගැන වාර්තා වෙලා තියෙනවා. අපි ඕන තරම් මාධ්‍ය දැකලා තියෙනවා. හැබැයි මේක මම හිතන්නේ වැදගත්ම වෙන්නේ මේ මිනිස්සු ගොඩක් කතා කරන්නේ අර අටමස්ථානාධිපති මේ සිද්ධියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හින්දා. ඉතින් ඒ හින්දා මේ අපි මම හිතන්නේ මේක ගැන අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි කියන මේ තැනට ආවා. පියුමි එකතු කරන්න දෙයක් තියෙනවද? චමීට ගිහිල්ලා වංගෙන්නම් ඊට පස්සේ. හරි. චමි මේ මට කියන්න තියෙන මෙච්චරයි. මේ කියන්න තියෙන ප්‍රධාන පොයින්ට් එක තමයි පුරුෂෝත්තමවාදී ආගම් තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා කවුරු හරි ඇහුවොත් ස්ත්‍රීවාදී පර්ස්පෙක්ටිව් එකකින් අපි කතා කරන නිසා දැන් විභූෂා කිව්වා වගේ මේක ගැන මේ තම අවස්ථාවන්ත සිද්ධිය ගැන හුඟක් අය කතා කරනවා. ලංකාවේ පුරවැසියෝ සෝෂල් මීඩියා වල සහ මේ මේන්ස්ට්‍රීම් මීඩියා වලත්. ඉතින් අපේ කන්ට්‍රිබියුෂන් එක විය යුත්තේ ෆෙමිනිස්ට් කන්ට්‍රිබියුෂන් එක. එතනදී කියන්න තියෙන්නේ පුරුෂෝත්තමවාදී ආගම්, පේට්‍රියාකල් රිලිජන්. පේට්‍රියාකල් රිලිජන් තියෙන්නේ කොතනද? එතන ලිංගික අපචාර ඇත. ගැහැණුන්, පිරිමින්, දරුවන් සියලුම දෙනා
ටාගට් කරලා සිදුවෙන. එතකොට අපි කැතලික් චර්ච් එක ගත්තොත් කැතලික් චර්ච් එකේ ඉතිහාසය තනි කර ලිංගික අපචාර මත මේ ඩිවලොප් වෙච්ච ඉතිහාසයක්. රෝමේ කැතලික් චර්ච් එක ඩිවලොප් වෙන කාලේ ඉඳලම පෙඩරැස්ටි කියන කොන්සෙප්ට් එක. ඒ කියන්නේ වැඩිහිටි පූජකයෙක් විසින් පොඩි වයසේ පිරිමි දරුවෙක් තමන්ගේ අප්‍රෙන්ටිස් හැටියට අරගෙන ඒ දරුවා ලිංගික අපචාරයට ලක් කරලා ඊට පස්සේ වැඩිහිටි වයසට පැමිණුණාම ඒ දරුවා තමයි ඊළඟට ඒ පුරුෂෝත්තමවාදී ස්ත්‍රී විරෝධී අදහස් ඉම්ප්ලිමන්ට් කරන්න ඉන්න පුද්ගලයා. එතකොට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ දේශමාන්‍ය ආචාර්ය රාධිකා කුමාරස්වාමී මැතිණිය එතුමිය UN එකේ ස්පෙෂල් රෙප්‍රසෙන්ටටිව් ළමා අයිතිය පිළිබඳ ස්පෙෂල් සෙක්‍රටරි ජෙනරල්ගේ ස්පෙෂල් රෙප්‍රසෙන්ටටිව් හැටියට ඉන්න කාලේ එතුමිය ඇෆ්ගනිස්තානයේ ගිහිල්ලා ඔය මේ ඇෆ්ගන් මේ කමියුනිටිස් වල තියෙන ඔය බච්චා බාසි කියන ඒකත් මේ පොඩි වයසේ පිරිමි දරුවන් ලිංගික අපචාරයට ලක් කිරීම මේ ඒක ඒගොල්ලොන්ගේ සංස්කෘතිකාංගයක් හැටියට ඒගොල්ලෝ කරන දෙයක්. ඒක මේ මව්වරුන් පියවරුන් සියලුම දෙනා මේක තමයි අපේ ක්‍රමය කියලා පිළිගන්න දෙයක්. ඔන්න ඉස්ලාම් වල තියෙන සංස්කෘතික අංග. ඊළඟ ඒ විදිහේ මේ ඉස්ලාම් වල හරියට දැන් ඔය මේ අඩු වයසේ ළමයි විවාහ කිරීම, අඩු වයසේ ළමයි ලිංගික අතවර කිරීම කෝනර්ස්ටෝන් එකක් ඉස්ලාම් වල. බුද්ධ ශාසනයට වෙලා තියෙන ප්‍රශ්නේ ලංකාවේ විශේෂයෙන් 12 શතවර්ෂයේ ඉඳලා ජෛන ආගමේ එක කොන්සෙප්ට්ස් මේකට ඇවිල්ලා ඊට පස්සේ පහුගිය શතවර්ෂ දෙක තුල වික්ටෝරියානු මේ අදහස් මේකට ඇවිල්ලා ඊට පස්සේ විහාර දේවාල ගම් පනතෙන් අර නිකන් ටෙස්ටෙස්ටරන් බූස්ට් එකක් වගේ එකකුත් මේ කට්ටියට හැම වෙලා මොකද්ද වෙන්නේ හුඟක් පවුල්වල නැති බැරි පවුල්වල දරුවෝ පන්සල් වල නවත්තලා තියෙනවා කිසිම සේෆ්ගාඩින් පොලිසි එකක් නැහැ කිසිම මේ ඇන්ටි හැරස්මන්ට් ස්ට්‍රක්චර් එකක් මොකක්වත් නැහැ. ඉතින් ඒ ළමයි මේ දෙවෝපියොත් මම හිතන්නේ දැනගෙන තමයි ඔය ළමයා අපචාරයට ලක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා කියලා දැනගෙන තමයි මේ පන්සලට බාර දෙන්නේ. මේක මේ හැමෝම නිින්දෙන් අවදි වුණා වගේ කතා කරන්න දෙයක් නෙවෙයි. අපේ මිනිස්සු දන්නවා මොකද පන්සලේ වෙන්නේ කියලා. ඒත් මිනිස්සු ගිහිලා දෙනවා ළමයි මේ පන්සලට බාර දෙනවා. බුදු ශාසනයේ ওই ප්‍රශ්නේ තියෙනවා. එතකොට ඔය තෙරවාද ලංකාවේ තෙරවාද බුදු ශාසනය. මහායානයේ මොකද වෙන්නේ? මහායානයේත් ওই ප්‍රශ්නේමයි මේ මෑතකදී කැමරාවක් ඉස්සරහා දලයි ලාමා ඉතාමත්ම සෙක්ෂුවලි එක්ස්ප්ලිසිට් විදිහට පොඩි ළමයෙක්ට මේ බොහොම something amounting to harassment ඒක කියන්නත් තාමත්ම ජුගුප්සාජනකයි. එතකොට මේ පේට්‍රියාකල් රිලිජන් තියෙන්නේ කොතනද? ආගම මොකද්ද කියන එක අදාළ නැහැ. ඒක ඒබ්‍රහමික් ආගමක්ද? ඒක තෙරවාදද? මහායානද? මොකද්ද කියන එක අදාළ නැහැ. පිරිමි අය නම් නායකත්වයේ දරන්නේ සියලු පිරිමි නම් නායකත්වයේ දරන්නේ. කියන්නේ එතන accountability එකක් නැහැ. ඒගොල්ලන්ට තමයි supreme power එක තියෙන්නේ. තෙරවාද බුදු සාසනෙත් එහෙමයි. මහායාන බුදු සාසනයේ දලයි ලාමා ලෙවල් එකෙත් එහෙමයි. ඉස්ලාම් වලත් එහෙමයි. කැතලික් චර්ච් එකෙත් එහෙමයි. සියලු පිරිමින් නම් නායකත්වයේ දරන්නේ අනිවාර්යෙන් ඔය ප්‍රශ්නේ තිබෙනවා ලංකාවේ ඇන්ග්ලිකන් චර්ච් එකත් එහෙමයි. ඇන්ග්ලිකන් චර්ච් එකේ ඉස්කෝල කියන්නේ ඉතාම abusive තැන්. මොකද එතනත් මේකේ තියෙන පූජකවරුන්ට විවාහ වීමේ අයිතිය එහෙම තිබුණාට පිරිමි අය තමයි තීරණ ගන්න තැන් වල ඉන්නේ. ගැහණුන් තීරණ ගන්න තැන් වල නැත. ඒකේ ප්‍රතිඵල තමයි මේ මෙතන සිද්ධ වෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ මේ හුඟක් අය මේක ඉන්ඩිවිජුවලයිස් කරනවානේ. කියන්නේ එක්තරා භික්ෂුවක් එයා අටමස්ථානාධිපති ලංකාවේ බුදු සාසනයේ අටමස්ථානාධිපති කිව්වහම ඒක ඉහළම ගණයේ තනතුරක්. එතකොට ඒ භික්ෂුවට මේක ලඝු කරන්න එපා කියන එක තමයි කියන්න ඕනේ. කියන්නේ මෙතන ඒ එක භික්ෂුවකට වැඩිය එක ආගමික නායක තැනැත්තෙකුට වැඩි එහා ගිය බරපතල ප්‍රශ්නයක් වෙනවා patriarchal religion කියන ප්‍රශ්නේ. ඉතින් අපි මේකෙන් තේරුම් ගන්න තියෙන එක ස්ත්‍රීවාදී පාඩම තමයි මිනිස්සු කැමති වුණා හෝ නැති වුණා හෝ patriarchal religion කියන එක අතු ගාලම දාන්න ඕන. තියුමි මට ඇත්තටම මේ ඔය දෙන්නම ටච් කරා මේ මං කියන්න යන දේ. හැබැයි මේ දැන් අපි දැන් මේ සිදුවීම පටන්ගෙන ඊට පස්සේ ඒකේ යම් කිසි සිදුවීම් මාලාවක් වෙලා දැන් ටික දවසක් හැබැයි අපි ඒක ගැන මුලදිම කතා කරේ නැහැ.
ඒකට ප්‍රධාන හේතුවක් අපි දැක්ක සෝෂල් මීඩියා විශේෂයෙන්ම සෝෂල් මීඩියා ඇතුලේ ගොඩක් ඇක්ටිවිස්ට් ළමයි ගැන කතා කරනවා සහ අපි හිතන දේ ඒගොල්ලෝ කිව්වා. එතකොට ඒ නිසා අපි ඒක ගැන ඒක ගැන ඒ වෙලාවේ කතා කරේ නැහැ. හැබැයි දැන් මේ වෙලාවේ ඒක මේ මොකද්ද අපේ දැනට තියෙන ආණ්ඩුවේ මැදිහත් වීමත් එක්ක දැන් ඒක යන පැත්තත් එක්ක අපි හිතුවා මේක සුදුසුම වෙලාව මේක ගැන කතා කරන්න කියලා. එතෙන්දි මට කියන්න ඕනුනේ අර දැන් ඔය දෙන්නම කිව්වා මේක ගැන සෝෂල් මීඩියා ඇතුලේ ප්‍රධාන මේන් ස්ට්‍රීම් මීඩියා ඇතුලේ කතා කරා කියලා. හැබැයි මට පේනවා ඒක හරිම පෝලරයිස්ඩ් ඒ කතා වෙච්ච විදිහ කියලා. එකක් කතා කරපු හැමෝම මට හිතෙනවා අර සාමාන්‍ය ජනතාවගෙන් සාමාන්‍ය සොසයිටි එක නියෝජනය කරන කට්ටිය තමයි ඒ කතා වුණේ. කියන්නේ ඒ දැරිවියගේ පැත්ත අරගෙන මේකෙදි ලොකු පවර් ඉම්බැලන්ස් එකක් තියෙනවා. මේ හාමුදුරන්ට ලොකු බලයක් තියෙනවා. ඒකට සාපේක්ෂව ළමයට තියෙන බලය බොහොම අඩුයි. අන්න එතන ඉඳන් කතා කරේ මං හිතන්නේ සාමාන්‍ය සමාජයේ බොහොම බොටම් ලෙවල් එකේ කට්ටිය. ඒ අතරතුර අනිත් ලෙවල් එකේ හයි ලෙවල් එකේ හයි ප්‍රොෆයිල් නැත්නම් හයි පොලිටිකල් ඉන්ස්ටිටියුෂන්ස් නැත්නම් ආණ්ඩුව පවා මේක ගැන හරිම නිහඬ පිළිවෙතක් තමයි අනුගමනය කරේ මේ දක්වාම. මම දැක්ක ඊයේ හරි අද හරි මේ മന്ത്രിවරියෝ එකතු වෙලා ඉන්නවා මේක ගැන කතා කරන්න. මං හිතන්නේ ඒක ඒ മന്ത്രിවරියෝ එකතුනේ එකතු නොවි බැරි කමට. ඒ කියන්නේ මිනිස්සු මෙච්චර පුෂ් කරන නිසා තමයි ඒ කට්ටිය එකතු වුනේ. නැත්තම් ඒ කට්ටිය කතා කරේම නෑ මේ ගැන. අපි දන්නවා අපිත් කියන්නේ අයිඩියලි ආණ්ඩුවක් මොකක් හරි පරීක්ෂණයක් විමර්ශනයක් පැවැත්වෙනවා නම් තව ස්වාධීන ආයතනයකට පොලිසිය වගේ ස්වාධීන ආයතනයකට අත දාන්න බෑ. අපි ඒක පිළිගන්නවා. හැබැයි අනිත් හැමදේ ගැනම කතා කරලා අඩුම තරමේ බේසික්ම മന്ത്രിවරියවත් අඩුම තරමේ අපි මේ දරුවා සමග එකට නැගී සිටිනවා කියන වචනේ. කියන්නේ අපිට පොලිටිකල් විල් එකක් තියෙනවා මේ දරුවා රැකගන්න කියන එකවත් කිව්වේ නෑ මුල් අවස්ථාවේ ඉඳන්ම ඊයේ වෙනකල්ම. එතකොට ඒක හරිම පෝලරයිස්ඩ් විදිහට තමයි මේ රියැක්ෂන්ස් ආවේ. කියන්නේ සාමාන්‍ය ජනතාව ළමයා වෙනුවෙන් පෙනී හිටියා. හැබැයි බලය තියෙන කට්ටිය කවුරුත් ළමයා වෙනුවෙන් පෙනී හිටියේ නෑ ඊයේ වෙනකල්ම. සහ අනිත් පැත්තෙන් ඒ බලය තියෙන කට්ටිය මේ සිදුවීම ගැන කතා කරද්දී මම දැක්ක ගොඩක් වෙලාවට හාමුදුරුවන්ගේ පැත්ත තමයි ගත්තේ. කියන්නේ රිලිජන් ඉන්ස්ටිටියුෂන් එකේ පැත්ත තමයි ගත්තේ මේ විශේෂයෙන්ම මං හිතන්නේ දිලුම් අමුණුගම කියන മന്ത്രിවරයෙක් නේද? മന്ത്രിද නැත්තම් මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ නැද්ද කියන එක මට මතක නැහැ. එයා ළමයාව හැඳින්නුවා ගණිකාවක් විදිහට. එතකොට ගණිකාවකගේ කීම අහලා හාමුදුරුවන්ව ඇරෙස්ට් කරා කියන එක තමයි එයා කිව්වේ. ඉතින් එතකොට මට ආපු සිතුවිල්ල තමයි හරි. දැන් මෙයා ළමෙක් නොවුණා කියන්නකෝ. මෙයා ඇත්තටම ප්‍රොස්ටිටියුට් කෙනෙක්. ඇත්තටම සෙක්ස් වර්කර් කෙනෙක්. එතකොට සෙක්ස් වර්කර් කෙනෙක්ට හාමුදුරු කෙනෙක්ට විරුද්ධව නඩුව කියන්නේ පැමිණිල්ලක් දාන්න බැයිද Tamanට ලිංගික අතවරයක් වුණා කියලා. එතකොට සෙක්ස් වර්කර් කෙනෙක්ට ඒ රයිට් එක නැද්ද? එහෙම කියනවනේ. කියන්නේ සෙක්ස් වර්කර් කෙනෙක්ගේ පැමිණිල්ලකට හාමුදුරු කෙනෙක්ව ඇරෙස්ට් කරන්න බෑ. කොහොමද වෙන්නේ? එතකොට නීතිය හැමෝටම සමානයිද කියන ප්‍රශ්නෙත් තියෙනවා. එතකොට අර මට හයිලයිට් කරන්න ඕනේ උනේ අර බලයේ බෙදීම. හරිම පෝලරයිස්ඩ් ඔඩියන්ස් එකක් තමයි හාමුදුරුවන්ටයි ළමයාටයි හිටියේ කියන එක තමයි මට ඇත්තටම මේ හයිලයිට් කරන්න ඕනේ. අනිත් එක පියුමි දැන් ඔය කියනකොට දැන් ඔය දේශපාලන බලය ඒ වගේ පෝලරයිස්ඩ් ඔපීනියන්ස් ඉදිරිපත් කරද්දී සාමාන්‍යයෙන් කියන්නේ දේශපාලනය ඍජුව කරන්නේ නැති නමුත් වක්‍රව දේශපාලනය කරන අයත් ඉන්නවනේ ලංකාවේ. විශේෂයෙන් දැන් මුතුගල වගේ ගුරුවරු ගත්තාම ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒගොල්ලෝ මේ කියන්නේ රටේ සෑහෙන පිළිගත් ගුරුවරයෙක් විදියට ඒගොල්ලන්ට සල්ලි තියෙනවා. එතකොට මුදල් බලය සහ ඒගොල්ලන්ට යම්කිසි දේශපාලන බලයකුත් තියෙනවා. එතකොට අන්න ඒ වගේ අය වුණත් ගොඩක් වෙලාවට කිව්වේ කියන්නේ මේ අර ඒගොල්ලන්ට ගන්න ඕනුන් නෑ නිකන් ඍජුවම ගෑනු ළමයාගේ පැත්ත ගන්නෙත් නෑ හාමුදුරුවන්ගේ පැත්ත ගන්නෙත් නෑ. නමුත් නොකියා කියනවා මේ කිසිම දෙයක් හරියට දන්නේ නැතුව ප්‍රකාශ කරන්න එපා වගේ දේවල් තමයි ඒගොල්ලෝ සමාජ මාධ්‍ය ඇතුලේ කතා කරේ. ඒ වගේම ක්ලාස් වලත් මම හිතන්නේ මේ ගැන කතා කරන්නේ නැති මේ ලොකු මේ කියන්නේ නිකන් අර ලොකුවටම කතා කරන්නේ නැති කියලා හිතන්න පුළුවන් මේ ගැන. එතකොට එතෙන්දිත් මම දැක්කේ ඒ කියන්නේ අනිත් එක මේ දැන් සාමාන්‍යයෙන් ලංකාවේ සමාජයේ ඉන්නවනේ දැන් ඔය හැම දේ ගැනම ඔපිනියන් එකක් තියෙන සෙලිබ්‍රිටිස්ලා වුණත් ඒ අය වුණත් ඍජුවම මේකේ මේ ගෑනු ළමයාගේ පැත්ත ගන්න එච්චරම මේ
කැමැත්තක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ ලොකු මැලිකමක් අපි දැක්ක අර සමහරලාට මිනිස්සු නිකන් දිගින් දිගටම ලංකාවේ අගමැතිවරියක් ඉඳලත් ළමා හා කාන්තා කටයුතු ඇමතිවරියක් ඉඳලත් මේ ගැන ඇයි කතා කරන්නේ නැත්තේ කියලා කිව්වට පස්සේ තමයි මං හිතන්නේ ගොඩක් කාන්තා ඇමතිවරියන් හෝ මන්ත්‍රීවරියනුත් මේ ගැන කතා කරන්න ඉදිරිපත් උනේ. ඉතින් මං හිතන්නේ එහෙම තත්වයක තමයි අපි අද මේ වැඩසටහන කරන්නේ. ඉතින් මට ඒකට එකතු කරන්න උනි විභූෂා දැන් මුතුගල වගේ කෙනෙක් දැන් සාමාන්‍යයෙන් අපි හැම වෙලාවෙම මේ විදිය සිද්ධියකදී කියනවා මෙයා සැකකාරයෙක් විතරයි. එතකොට සැකකාරයෙක්ටත් රයිට්ස් ප්‍රමාණයක් තියෙනවා අපේ කන්ස්ටිටියුෂන් එකෙන් තහවුරු කරපු. එතකොට ඒ සැකකාරයන්ට ඒ කන්ස්ටිටියුෂන් එකෙන් හම්බෙන්න උනි රයිට්ස් ටික අපි හම්බෙන්න උනි කියලා ඒක කියන්නේ එයා රේප් එක්කට සස්පෙක්ට් කෙනෙක්ද මොන වැරද්ද වුණත් එයාට ඒ අවම අයිතීන් ටික කියන්නේ කන්ස්ටිටියුෂන් එකෙන් සහතික කරලා තියෙන අයිතීන් ටික හම්බෙන්න උනි කියලා කියනවා අපි. හැබැයි අනිත් හැම වෙලාවකදීම මේ මුතුගල සර්ලා වගේ කට්ටිය ඒ කියන්නේ ඉක්මනට කන්ක්ලූෂන් එකකට එනවා ඒ මිනිස්සෙක්ව ඇරෙස්ට් කරපු ගමන්ම මෙයා වැරදිකාරයෙක් කියලා කන්ක්ලූෂන් එකට එන මිනිස්සු මේ සිද්ධියේදී විතරක් අර මේ innocence until proven guilty කියන එක හරියටම ක්‍රියාත්මක කරනවා. ඒක වෙන්නේ මේ කියන්නේ ඒගොල්ලෝ හැමදාම එහෙම හිටපු නිසාද නැත්නම් මේ සිදුවීම විශේෂ නිසාද ඒගොල්ලන්ට කියන ප්‍රශ්න තමයි අපිට එන්නේ. අනිත් එක මං හිතන්නේ විභූෂා පස්සේ කතා කරන්න මේක දාගෙන ඇති. හැබැයි සස්පෙක්ට් කෙනෙක් විදිහට මේ හාමුදුරුවන්ට සලකපු විදිහ අනිත් සස්පෙක්ට්ලාට සලකන විදිහමද? දැන් අපි කතා වුණා අර වෛද්‍යවරියට උණු ගැටලුවේදී මං හිතන්නේ සස්පෙක්ට් ඇරෙස්ට් කරපු වෙලාවෙ ඉඳන් ඒ මනුස්සයාට ක්‍රූර වද හිංසා දීප එක ගැන අපි කතා වුණා කලින් පොඩ්කාස්ට් එකකදී. ඒ කියන්නේ පොලිසියෙන්. එතකොට මේ හාමුදුරුවන්ව ඒ කියන්නේ බැල්මට මෙයාට විරුද්ධව කේස් එකක් තියෙද්දි ආව ඇරෙස්ට් කරන්න නැතුව කෝට් එකේ නියෝගයක් එන කලින් ඉඳලා ඇරෙස්ට් කරාට පස්සේ එයා හිටියේ නවලෝකේ වගේ හොස්පිටල් එකක. කොච්චර ප්‍රිවිලේජ්ද එතකොට එයා. එයා අඩුම තරමේ බන්ධනාගාර රෝහලටවත් කොළඹ ජාතික රෝහලටවත් මාරු කරේවත් නැහැ ඉමීඩියට්ලි. එතකොට අනිත් සස්පෙක්ට් කෙනෙක්ට අපි විරුද්ධ නැහැ සස්පෙක්ට් කෙනෙක්ට යාට හම්බ විය යුතු අයිතීන් ලබා දෙන එක ගැන. හැබැයි මේ හාමුදුරන්ට සස්පෙක්ට්ලට වැඩිය ට්‍රීට් කරපු විදිය වෙනස්. අපිට ඒක ප්‍රශ්නයක් එතකොට. එතකොට දැන් හෙට මම මොකක් හරි වැරද්දක් කරොත් මට පුළුවන් ද නවලෝක රෝහලේ ගිහිල්ලා නතර වෙලා මාව ඇරෙස්ට් කරන්න එපා කියන්න. සාමාන්‍ය මිනිස්සෙක්ට පුළුවන් දෙක. කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ අත්‍තරම. අනිත් එක මේ අවස්ථාවේදී මං හිතන්නේ අපි දැන් අධිකරණය පැත්තෙන් මේ අප ලබා දීමත් ටිකක් ඒක ප්‍රශ්න සහගතයි. මොකද සාමාන්‍යයෙන් දැන් මේක පැහැදිලිවම මේ ළමයාට මේ ගැහැණු දරුවාට මේ අතවරේ සිද්ධ වෙලා තියෙන්නේ වසර ගණනාවකට කලින් 2022 වර්ෂයේ. එතකොට ඇය එතකොට අවුරුදු 11ක බාලවයස්කාර දැරිවියක්. දැන් මේ වෙනකොට අවුරුදු 15ක දැරිවියක්. තාමත් ඇය බාලවයස්කාර දැරිවියක්. එතකොට ඒ වගේම ඇයට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ සාක්ෂි ඉදිරිපත් කරන්න. මේ තැන තමයි අතවරේ සිද්ධ වුණේ. මේ අතවරේදී පාවිච්චි කරපු ඇඳුම් පවා ඇයට මෙතන තමයි වල දැම්මේ කියන දේවල් හරියටම ඒ සාක්ෂිත් එක්ක ඉදිරිපත් කරන්න ඇය සමත් වෙලා තිනවා. ඉතින් ඊතරම් සාක්ෂි ප්‍රමාණයක් තියෙද්දී අප ලබා දීමක් සිදු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මං හිතන්නේ අපිට එනවා. මොකද මේක ඇත්තරම සාමාන්‍ය මිනිස්සෙකුට වුණා නම් අර පියුමි කිව්වා වගේ මෙතන මේ අටමස්ථානාධිපති කියන මේ පූජ්‍ය පක්ෂයේ ඉන්නේ නැතුව සාමාන්‍ය මිනිස්සෙකුට මේ දේ සිද්ධ වුණා නම් අප ලබා දීමක් කරන්න පුළුවන්ද? ඒ වගේම මං හිතන්නේ අපි ලංකාවේ දකින දෙයක් තමයි සාමාන්‍යයෙන් අර එක මොකක් හරි බන්ධනාගාරයට යන්න වෙයි හරි තමන් වැරද්දක් කරලා තියනවා කියලා හිතුන ගමන්ම එහෙම නැත්නම් පොලිසියෙන් අල්ලයි හරි මොකක් හරි හිතුන ගමන්ම මේ හොස්පිටල් නතර වෙන එක. ඒ කියන්නේ රෝහල් ගත කරන එක. ඒක මම හිතන්නේ සමහරලාට අපි නිරන්තරයෙන්ම දකිනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බලයේ තියෙන මිනිස්සු ඒ කියන්නේ සමහරලාට ඒගොල්ලෝ සිරගත කරනවා. නමුත් දවසක් හෝ දවස් දෙකකට පස්සේ පොපි අමාරුවක් හරි හැදිලා බන්ධනාගාර රෝහලට පවා යන ගිහිල්ලා ඇඩ්මිට් වෙලා ඒගොල්ලන්ගේ තියෙන ප්‍රිවිලේජස් පාවිච්චි කරනවා අපි දැකලා තියෙනවා. නමුත් ඒක ගොඩක් කලාවට සාමාන්‍ය මිනිස්සුන්ට ඒ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා අපි ඒ ගැන කතා කළ යුතුමයි කියන තැන තමයි මං හිතන්නේ අපි තුන්දෙනාම ඉන්නේ. චමි? අන්තිමට කීවර්ඩ් එක පුරුෂෝත්තමවාදය. දැන් පුරුෂෝත් ලංකාවේ තියෙන සිංහල පුරුෂෝත්තමවාද සිංහල බෞද්ධ පුරුෂෝත්තමවාදී අදහස් තමයි
මේක මේ විදිහට ඔයාලා දෙන්නම කියපු විදිහට මේ භික්ෂුවට මේ විදිහට මේ ට්‍රීට්මන්ට් එක ලැබෙන්නේ. ඊට පස්සේ මම හිතනවා කැතලික් චර්ච් එකේ පූජකයෙකුට පූජකයෙක් විසින් මේ විදිහ අතවරයකට ලක් වෙලා අතවරයක් කරලා දරුවෙකුට ඒක සමාජයේ යම්කිසි පබ්ලිසිටි එකක් ලැබුණා නම් මං හිතන්නේ ඔය තරමටවත් මේ පියවරක් ලංකා ආණ්ඩුවේ ආයතන ගනී කියලා. මේ වෙලාවේදී අපි මේ විශේෂ දෙයක් කියන්න ඕනේ මේ මහා කාන්තා කටයුතු කාර්යාංශයේ නිලධාරීන් එක්තරා ප්‍රමාණයකට තමන්ගේ රාජකාරිය කරලා දෙන පොලිසියට අවශ්‍ය නියෝග දීලා මේක ඉස්සරහට ගේන්න. මොකද ළමා ආරක්ෂක අධිකාරිය. ළමා ආරක්ෂක අධිකාරිය මිනිසුන්ට ලංකාවේ පුරවැසියෝ මේ වෙලාවේ හරියට බැනන්න ගහනවා. නමුත් ලංකාව වගේ රටක පුරුෂෝත්තමවාදී රටක බෞද්ධ භික්ෂුවා මේ නිකන් මේ කොහොමද කියන්නේ මේ නීතියට හැමදේටම වඩා ඉහළයි කියලා විශ්වාස කරන රටක ඒ මිනිස්සු රජයේ සේවකයෝ හැටියට යම්කිසි රිස්ක් එකක් අරගෙන තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් ඒක ඒක මේ ප්‍රශංසා කටයුතුයි. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ ඔය සිංහල පුරුෂෝත්තමවාදය එතකොට මේකේ තියෙන පවර් ඩයිනමික්ස් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. කියන්නේ පියුමි විභූෂා ඒක හරියටම එක්ස්ප්ලেইন කරා. කියන්නේ මේ කොහොමද මේ ට්‍රීට්මන්ට් එක සිද්ධ වෙන්නේ, සාමාන්‍ය වෙන සස්පෙක්ට් කෙනෙක්ට මෙහෙම සලකනවද? සලකන්නේ නෑ. මෙයා බෞද්ධ භික්ෂුවක් නිසා මෙහෙම මේ විදිහට ආණ්ඩුව මේ දිහා බලන්නේ. අනිත් එක මේ ආණ්ඩුවෙන් ගේන්න හදනවා පැලස්තර විකාර කතා මේ මොනවද කියන්නේ ස්පෙෂල් කෝට් එකක් එහෙම නේද පියුමි? මේක නේද ඒගොල්ලෝ කියන්නේ. ඒව නිකන් බොරු කතා මම කියන්නේ. සංඝාධිකරණයක්. සංඝාධිකරණ. ඉතින් ඒ විදිහේ බොරු කියලා මේක විසඳන්න බෑ. ඉතින් මම හිතන්නේ ලංකා ආණ්ඩුවට මහ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා සෙක්ස් එඩියුකේෂන් රිෆෝම් එක මේගොල්ලෝ ගේන්න යනකොට ඒකට භික්ෂුන් විරුද්ධ වුණාම ඒගොල්ලෝ ඒක අකුල ගත්තා. ඒ කියන්නේ අර JR ඉන්නකොට JR යාගේ ප්‍රතිපත්ති ඉම්ප්ලිමන්ට් කරන්න යනකොට කොච්චර වැරදි ප්‍රතිපත්ති වුණත් JRට මම නම් කිසිම කැමැත්තක් නැහැ. තෝම්බු මුදියන්සේ කට්ටියට මේගොල්ලෝ ලංකා රාජ්‍යයට මේ විරුද්ධව පරම්පරා ගානක් තිස්සේ කටයුතු කරපු කට්ටිය. නමුත් JR එක හොඳ වැඩක් කරා. එයාගේ වැඩ ටික පිළිවෙල පටන් ගන්න යනකොට හාමුදුරු කෑ ගහන්න ගන්නකොට එයා කිව්වා උන්වහන්සේලා ශාසනය බලා ගන්න මම රාජපාලනය බලා ගන්නවා කියලා. ඒක කියන්නවත් මේ ආණ්ඩුවට කොන්ද පණ තිබුණේ නැහැ. ඉතින් එහෙම ආණ්ඩුවකින් මේ අහිංසක දරුවට සාධාරණයක් ලැබෙයි කියලා හිතන්න බෑ. ඉතින් එතනදී පුරවැසියෝ හැටියට අපේ සමාජ කාර්යය මොකද්ද කියලා ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඊට පස්සේ පහුගිය වතාවක අපි ෆෙමිනිස්ට් පොලිටික්ස් ගැන කරපු සංවාදයේදී අපි කතා වුණා මේ කාන්තා දේශපාලනය ගැන. ඒතනත් මේ ඒ සාකච්ඡාවටත් අපි අවධානය යොමු කර යුතුයි. මොකද ලංකා සමාජයේ මේ විදිහට මේ අන්චෙක්ඩ් පේට්‍රියාකි කියන එක ඉතාම විනාශකාරී. පේට්‍රියාකල් රිලිජන් එක අන්චෙක්ඩ් පේට්‍රියාකි. ඒකනේ මුතුගල වගේ අයට මේ හිම කතා කරන්න පුළුවන්. හිම කතා කරාම මෙයා කියන එක හොඳයි කියලා කියන මේ අන්චෙක්ඩ් පේට්‍රියාකි කියන්නේ පුදුම විදිහට ඇබියුස් කියන එක අර සයිකල් එකක් වගේ ඉස්සරහට ගෙනියන මේ සමාජයක්. ඒ සමාජයේ සයිකල් එක කඩන්න ඕන. ඒක තමයි විසඳුම. මේ නමුත් ඒක මේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් මේ චීප් කරන්න පුළුවන් විසඳුමකුත් නෙමෙයි. සංඝාධිකරණය ගැන මං හිතන්නේ අපි පොඩ්ඩක් මෙන්ෂන් කරන්න ඕනි. මොකද මේ මට නම් මම මේ පොඩ්කාස්ට් එක කරමු කියලා හිතන්න ආසන්නම හේතුව තමයි මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මේ යෝජනාව සංඝාධිකරණයක් පිහිටවන්න ඕනි කියන එක. එතකොට මේ ඒක හරිම මේ ඉන්ට්‍රෙස්ටිං ෆනි දෙයක් මට නම්. මොකද දැන් මේ වෙලාවේදී හරි දැන් අපි හිතමු මොකක් හරි රජයකින් මොකක් හරි ඉන්ස්ටිටියුෂන් එකක් එස්ටැබ්ලිෂ් කරන්නේ ඒ රටේ හරි ඒ සමාජයේ හරි මොකක් හරි වල්නරබල් පොපියුලේෂන් එකක් නැත්නම් මාර්ජිනලයිස් පොපියුලේෂන් එක මොකක් හරි ඒ කට්ටියව උඩට ගන්න නේද අපි එහෙම කරන්නේ. එතකොට දැන් මේ සිටුේෂන් එකෙන් නම් මේ සංඝාධිකරණය පිහිටවන්න ආසන්නම හේතුව මේ ඉන්සිඩන්ට් එක නම් මේ වෙලාවේ සංඝයා වහන්සේලාද ගොඩක්ම අපහසුතාවයට පත් වුණේ නැත්නම් අර විපතටපත් ළමයාද?
එතකොට සංඝයා වහන්සේලාටද මේකෙන් අසාධාරණයක් වුණේ නවලෝකෙන අතර වෙලා හිටියේ අප ගන්න කම්ම. එතකොට එයාව ඇරෙස්ට් කරන්න කල් ගියා. අපි දන්නේ කොයි විදිහට විමර්ශන සිද්ධ වෙලාද කියලා පොලිසියෙන් මේ වෙලාවේ. එතකොට ඒ වෙලාවේදී වැඩියෙන් බලය තිබුණේ ළමයාටද නැත්නම් හාමුදුරුවන්ටද? සාමාන්‍යයෙන් මොකක් හරි ස්පෙෂල් එස්ටැබ්ලිෂ්මන්ට් එකක් කෝට් එකක් හරි නැත්නම් මොකක් හරි අධිකාරියක් හරි ඩිපාර්ට්මන්ට් එකක් හරි දානවා නම් අපි ඒක දාන්නේ අර මාජිනලයිස්ඩ් පොපියුලේෂන් එකට වැඩක් වෙන්න. දැන් මෙතෙන්දි මාජිනලයිස්ඩ් පොපියුලේෂන් එක හාමුදුරුවෝද නැත්නම් ළමයාද? දැන් ඒ ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ මෙතන. මොකද දැන් ඇත්තටම මේකේ සාධාරණයක් විය යුතු පාර්ශවය නැත්නම් ගවර්න්මන්ට් එකෙන් සාධාරණය වෙනුවෙන් සාධාරණ විදිහට පුෂ් කරන්න ඕනි පාර්ශවය මට අනුව නම් ළමයා. නැත්තම් සංඝයා වහන්සේලා නෙවෙයි මේ වෙලාවේ. එතකොට ඒ වෙලාවේදී ගන්න තීරණය ගන්නේ මේ ඉන්සිඩන්ට් එක මත නම් මං හිතන්නේ රජය ගන්නේ වැරදි තීරණයක්. මොකද මේ වෙලාවේ සංඝයා වහන්සේලා අසරණ වෙලා නැහැ. ළමයා තමයි අසරණ වෙලා ඉන්නේ. එතකොට ළමයාට ස්පෙෂල් කෝට් එකක් හදනවා නම් කමක් නැහැ. මොකද තව බොහොමයක් ළමයි මේ විදිහටම අසරණ වෙනවා. ඒ කට්ටියට බලය බොහොම අඩුයි සමාජයේ. කට්ටියට වොයිස් එකක්වත් නැහැ අඩුම තරමේ. එතකොට සාමාන්‍ය අධිකරණයකින් ළමයා තවදුරටත් අපහසුතාවයටපත් වෙනවා. එතකොට මේවත් එක්ක මේ ළමයාට ස්පෙෂල් කෝට් එකක් හදනවා නම් අපි කැමතියි. හැබැයි දැන් එතකොට අනිත් පැත්තෙන් මට එන ප්‍රශ්නේ හිතන්නකෝ දැන් සංඝයා වහන්සේ කෙනෙක්ගෙන් සාමාන්‍ය මිනිස්සෙක්ට මොකක් හරි දෙයක් සිද්ධ වුණා. එතකොට සාමාන්‍ය මිනිස්සෙක්ට බලාපොරොත්තු වෙන්න පුළුවන් ද සංඝයා වහන්සේලාගෙන් රන් කරන අධිකරණයකින් සාධාරණයක් වෙයි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය අධිකරණයකිනුත් වෙන්නේ නැත්තම්. එතකොට ඒ ප්‍රශ්නේ මාර ලොකුවට මේ ප්‍රශ්න කරන්න වටින දෙයක් ඉතින් ඒක. මොකද්ද මේකේ අරමුණ කියන එක? අනිවාර්යෙන් මොකද දැනටමත් මං හිතන්නේ සංඝයා වහන්සේලාගේ අර විනය නීතිමාලාවක් තියෙනවානේ. පන්සලක් ඇතුලේ ඉන්න ඕන විදියක් තියෙනවා. සීලය රකින්න ඕන විදියක් තියෙනවා. ඒ රකින්න ඕන විදියට රැක්කේ නැත්නම් ඒකට විනය නීතිමාලාවක් සහ ඒකට අවශ්‍ය ඒ සංඝාධිකරණයක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මෙතන දැන් සංඝයා වහන්සේ නමක් අතින් තවත් සංඝයා වහන්සේ නමකට හෝ එහෙම නැත්නම් ඒ බෞද්ධ ඒ ප්‍රින්සිපල්ස් වලට හෝ නෙමෙයි අගතිය සිද්ධ වෙලා තියෙන්නේ. එතනත් යම්කිසි අගතියක් වෙලා තියෙනවා නිකන් අර ඒකට කළු පැල්ලමක් ඇති වෙලා තියෙනවා ඉන්ස්ටිටියුෂන් එකට බෞද්ධ ආගම කියන ඉන්ස්ටිටියුෂන් එකට හෝ රිලිජන් එකට මොකද ඒකේ ඇතුලේ ඉන්න කෙනෙක් හින්දා. හැබැයි මෙතනින් අගතියටපත් වෙලා තියෙන්නේ අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ සහ අයිතිවාසිකම් කඩ වෙලා තියෙන්නේ සාමාන්‍ය පැසියෙක්ගේ. එතකොට අර පියුමි කියපු විදියටම අර සංඝාධිකරණයකින් කොහොමද සාමාන්‍ය වසියෙකුට වෙන අසාධාරණයකට උත්තර හොයන්නේ අපි. ඒකට විසඳුමක් හොයන්නේ. අන්න එතන තමයි මං හිතන්නේ අපිට වැදගත්ම කාරණාව මතුවෙන්නේ. මොකද අපිට දැන් මේ වගේ සිද්ධියකදී අපිට සංඝාධිකරණයකට යන්න වුණොත් තවත් අපේ රටේ ආගම් කීපයක්ම තියෙනවා. එතකොට ඒ ආගම් වලදී සිදුවන ඒ රිලිජියස් ඉන්ස්ටිටියුෂන්ස් ඇතුලේ දැන් අර චමී කිව්වා වගේ කැතලික් චර්ච් එකෙන් හරි එහෙම නැත්නම් ඉස්ලාමික් මොස්ක් එකෙන් හරි එහෙම නැත්නම් හින්දු ටෙම්පල් එකකින් හරි ඒ වගේ තැනක පූජකයෙක් අතින් තවත් දරුවෙකුට හෝ දැරිවියකට හෝ තවත් කාන්තාවකට හෝ පිරිමියෙකුට යම් කිසි අසාධාරණයක් සිද්ධ වුණොත් ඒ අයටත් ඒ රිලිජියස් ඉන්ස්ටිටියුෂන් එකෙන් හදාගත්තු අධිකරණයකට තමයි යන්න වෙන්නේ. මොකද ඒගොල්ලෝ කීයටවත් ආපහු සාමාන්‍ය අධිකරණයකට එන්නේ නැහැ. මෙන්න මේ වගේ ලොකු ගැටණයක් ඇති වෙනවා මෙන්න මේ වගේ යෝජනා ගෙනවම විශේෂයෙන්ම ලංකාවේ ඉන්න ප්‍රධාන පුරවැසියා මේ වෙලාවේ ඒ වගේ يعني පොසිෂන් එකක් ගන්න එකම මං හිතන්නේ එතනින් අර එතනින් අසාධාරණයේ සිද්ධ වෙන්නෙම තවත් ඒ අගතියටපත් වෙච්ච පාර්ශවයටමයි. ඉතින් මං හිතන්නේ ඒක ඊටාම ඛේදනීය තත්වයක්. මොකද ඊයේ දිනේදීත් මං හිතන්නේ අපි මේ පොඩ්කාස්ට් එක දැන් මේ සෙෂන් එක අපි අද දැන් සජීවීව කරන්නේ මැයි 27 මැයි මං හිතන්නේ මැයි 28 ලංකාවෙන්. එතකොට මැයි 27 දිනේදී මං හිතන්නේ තවත් වැදගත් තීන්දුවක් ලංකාවේ අධිකරණයෙන් හම්බුණා. තවත් වෙනත් භික්ෂුවක් ඒ අවුරුදු 10ක වගේ පිරිමි ළමෙක්ව අපචාරයට ලක් කරලා එතනත් වසර 10ක සිරදඬුවමක් ඒ භික්ෂුවට හම්බුණා. නමුත් ඒ භික්ෂුවගේ පැත්ත මං හිතන්නේ ලොකුවට ගන්නෙ නෑ මිනිස්සු තාම. ඒ කියන්නේ මොකද නිකන් මේ අටමස්ථානාධිපතිට තරම් බලයක් හෝ ජනප්‍රියත්වයක් හෝ වැදගත්කමක්
සාමාන්‍ය සමාජය තුළ සාමාන්‍ය භික්ෂුවකට ලැබෙන්නේ නැහැ. නමුත් එතෙන්දී ඒකත් එක්තරා සිදුවීමක් විතරයි ලංකාවේ සමාජෙට. මොකද ලංකාවේ සමාජය දැනටමත් දන්නවා මේක මේ ළමා අපචාර රිලිජියස් ඉන්ස්ටිටියුෂන්ස් වල වෙන්නේ අද ඊයක නෙවෙයි. මේ පළවෙනි පූජකයා නෙවෙයි මෙහෙම කරපු. ඉතින් ඒ නිසා ඒක ලොකු සිද්ධියක් නෙවෙයි. නමුත් අටම ස්ථානාධිපති මේකට හවුල්ලා ඉන්න හින්දා තමයි මේකට ලොකු මාධ්‍යවෙනුත් ලොකු ප්‍රචාරයක් ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මං හිතන්නේ ඒ නිසාම තමයි මං හිතන්නේ ජනාධිපතිවරයාටත් උවමනාව තියෙන්නේ මෙතෙන්ට විශේෂ අධිකරණයක් ගැනලා විශේෂ සැලකිල්ලක් දක්වන්න. මොකද මීට කලින් හිටපු භික්ෂූන්ට ඒ වගේ සැලකිල්ලක් ලැබුණේ නැහැ. ඒක තමයි යථාර්ථය. අනිත් එක දැන් ඔය සංඝාධිකරණයකට හරි නැත්නම් හාමුදුරුවන්ට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනි කියන කට්ටියම තමයි මුස්ලිම් නීතියට විරුද්ධව ලොකු මාඩක් නගන්නේ. ඒ කියන්නේ ලංකාවේ මොන හරි නීති පද්ධතිය බැලුවොත් එහෙම හැමදාම පර්සනල් ලොස් දේශවලාමේ නීතිය හරි මුස්ලිම් ලොස් හරි නැත්නම් ක්වාසි කෝඩ්ස් හරි නැත්නම් මේ පවත් දැන් අලුතෙන් එස්ටැබ්ලිෂ් කරන්න යන සංඝාධිකරණයක් හරි ඒ හැම නීතියක්ම බැලුවොත් එහෙම ඒවා හරිම පේට්‍රියාකල් නීති. මේ නීති එකකින්වත් ගැහැණු කට්ටියට සාධාරණයක් වෙන්නේ නැහැ. ගැහැණු කට්ටියට තේසවලාමේ නීතියෙත් තියෙනවා එක ප්‍රතිපාදන ගැහැණු කට්ටියට ප්‍රොපර්ටිස් ගන්න බැරි, ප්‍රොපර්ටිස් බැහැර කරන්න බැරි මේ බැරියර්ස් තියෙන. එතකොට මුස්ලිම් නීතියෙත් තියෙනවා ක්වාසි අධිකරණ වලින් මේ අපි කතා කරනවා නම් මේවා ගැන කතා කරන්න ඕනේ හොඳට රිසර්ච් කරලා මේ අදාළ ක්‍රෙඩිබිලිටි එක තියාගෙන මේ අපිට හදිස්සියේ රිසර්ච් එක කරන්න බැරි වුණා. හැබැයි අපි දන්නවා මේ නීති පද්ධතීන් වලින් කාන්තාවන්ට වෙන අසාධාරණයක්. එතකොට මේ අලුත් සංඝාධිකරණයෙන් සාධාරණයක් වෙයි කියලා හිතන්න බෑ. එතකොට ඒකත් බේස් වෙන්නේ රිලිජන් එකක් මත නිසා. අර චමී කිව්වා වගේ මේවා හරිම මේ රිලිජන්ස් ඔක්කොම පේට්‍රියාකි මත පදනම් වෙච්ච රිලිජන්ස්. එතකොට ඒ වගේ අපිට ඒවට විශේෂ මේ ඉන්ස්ටිටියුෂන්ස් තිබ්බහම අපිට ඒ වගේ ගැහැණු කට්ටියට සාධාරණයක් වෙයි කියලා කොහෙත්ම හිතන්න බෑ. හරි. ශමී? එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි මොකද අපි දැන් කරන්නේ? මොකද අපිට ආණ්ඩු බලය නැහැ. ආණ්ඩු බලය තිබුණා නම් මේ යම් පියවර අපිට ගන්න පුළුවන්කම තිබුණා. මොකද දැන් NPP එකේ මට නම් තේරෙන විදිහට NPP එකේ ඉන්න සියලුම දේශපාලකයෝ දැන් සමහර අය සෝෂල් මීඩියා වල එහෙම කියලා තිබුණා. දැන් සමහරු කියනවානේ මේ ඇයි මේ ගැහැණු മന്ത്രിතුමියන්ලා මේ ගැන හඬක් නගන්නේ නැත්තේ කියලා. ගැහැණු മന്ത്രിතුමියන්ලා විතරක් නෙවෙයි එතන ඉන්න 159 දෙනා සහ 225 දෙනාම ඇයි හඬක් නගන්නේ නැත්තේ. කියන්නේ ඒක ගැහැණිය මත මේ අර බර්ඩන් එක පටවන එකත් මේ තම සාධාරණ වැඩක්. නමුත් ඒ ගැහැණුන් හැසිරෙන්නේ එකක් ලංකා ආණ්ඩුවේ තියෙන ස්ට්‍රක්චර් එකට ඒගොල්ලෝ අනුගතයි. දෙවෙනි එක ඒගොල්ලන්ගේ පක්ෂයේ ප්‍රධාන පක්ෂය ජාතික ජන බලවේගයේ ප්‍රධාන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ තියෙන අර හයරාකීස් වලට ඒකේ ජෙන්ඩර් හයරාකි එක ඉතාම බරපතලයි. එතකොට ඒ ජෙන්ඩර් හයරාකි එකේ ගැහණිය ඉන්නේ ඉතාම පල්ලෙහා. එතකොට ගැහණිය අර කට්ටිය පිරිමි කට්ටිය කියන විදිහට වැඩ කරන්න ඕන කියන ලෙවල් එකේ තමයි ඒක තියෙන්නේ. එතකොට ඒ හයරාකීස් දෙකෙන්ම මේ කන්ට්‍රෝල් වෙනවා මේ පාර්ලිමේන්තුවට පත් වෙලා ඉන්න മന്ത്രിතුමියන්ලා. අන්නේ ඒකයි ඒගොල්ලෝ එහෙම කතා කරන්නේ නැත්තේ. කියන්නේ සමහර අය ඒ ගැන කතා කරන්න අවශ්‍යයි කියලා හිතන ඒ ගැන අවංක වමනාවක් තියන අය ඇති. අපි දන්න අයත් ඉන්නවා එහෙම. නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට අර අපිට තියෙන වගේ අර ෆෙරල් ෆෙමිනිස්ට් ඇටිටියුඩ් එකක් ඒගොල්ලන්ට නෑ. කියන්නේ දැන් මට එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රී සීට් එකක් තිබුණා නම් මේ වෙලාවේ මම පක්ෂය ගණන් ගන්නෙත් නෑ. ලංකා ආණ්ඩුව ගණන් ගන්නෙත් නෑ. කිසිම අර ඉන්ස්ටිටියුෂන්ස් මම පිළිගන්නේ නෑ. ඒ කියන්නේ පුරුෂෝත්තමවාදී පිරිමින්ගේ අතොරිටි එක මම ලංකා පුරවැසි කාන්තාවක් හැටියට කිසිසේත්ම පිළිගන්නේ නෑ. ඉතින් ඒක නිසා මට ඉතින් අර මොකද්ද කියන්නේ අර සිංහල සින්දුවක් තියෙන උලත් එකයි පිලත් එකයි කියලා අන්න ඒ වගේ ඒක ප්‍රශ්න නෑ. මම එහෙනම් එළියට වෙලා ඇතුලේ හරි පාර්ලිමේන්තුව ඇතුලේදී මොනවද කියන්නේ මේ ස්ථාවර නියෝග ප්‍රකාර පාර්ලිමේන්ටරි ප්‍රිවිලේජ් එක යූස් කරලා හරි පාර්ලිමේන්තුවෙන් පිටත හරි නම් කියන්න ඕන හරිය කෙලින්ම කියනවා. නමුත් අර කට්ටිය එහෙම කියන්න මේ බැරි වෙන විදිහට කන්ඩිෂන් කරලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මට අහන්න තියෙන ප්‍රශ්නේ මේ අපි සාකච්ඡා කර යුතු කියලා මම හිතන්නේ. මොකද රටේ මිනිස්සු මේක ගැන දැන් ඇතිතරම් කතා කරලා තියෙනවා. නමුත් කවුරුත් කියන්නේ මොකද අපි දැන් කරන්නේ මේක සම්බන්ධයෙන්. දැන් අපි අපේ පහුගිය
පහුගිය සැරේ කියන්නේ 2026 නෙමෙයි 25 වෙසක් පොයට අපි එක එපිසෝඩ් එකක් කරලා අපි කතා වුණා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. එතකොට ඒ උපාසිකා සෙග්මන්ට් එකේ අය හැටියට මොකද අපිට ගන්න පුළුවන් පියවර? මම හිතන්නේ ඒක හොඳ මතක් කිරීමක්. මොකද හරියටම අපි දැන් මේ වෙසක් පොයට එපිසෝඩ් එක කළා අවුරුද්දයි. හැබැයි අපි කලින් ගිය අවුරුද්දේ කරපු වෙසක් පොය ගැන කරපු එපිසෝඩ් එක වගේ නෙමෙයි මේ පාර අපිට වෙසක් පොයට කරන්න වෙලා තියෙන එපිසෝඩ් එක. ඉතින් ඒක හරිම නිකන් දෛවෝපගත වගේ දෙයක්. මොකද දැන් වෙසක් ලබනවත් එක්කම තමයි අපිට මේ එපිසෝඩ් එක එළියට දාන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ මම හිතන්නේ එතනම තමයි මම හිතන්නේ අපි අර චමී කතා කරපු අර මේ ජෛන වගේ දේවල් එකතු වෙච්ච මේ බෞද්ධ ආගම නැති කරලා අපිට මේ කියන්නේ ඇත්තරම අපිට අර පියෝ බුඩිසම් කියන එක ගැන මම හිතන්නේ මතක් කරගන්න ඒ හරියටම බෞද්ධ සංකල්ප ඇතුලේ තියෙන්නේ කියන එක ගැන අර කොලෝනියල් ස්පෙක්ට් එකකින් නැතුව ඇන්ටි කොලෝනියල් ස්පෙක්ට් එකකින් බලන්න මම හිතන්නේ අපිට මේ එපිසෝඩ් එකෙන් මතක් කරනවා. ඒ ඉස්සරහට අපි ඒක තමයි කරන්න ඕනේ කියන තැන. අනිවාර්යයෙන්. අනිත් එක තමයි දැන් ඕක අර මේ කේකේ සමන් කුමාර මහත්මයාම කරන පොඩ්කාස්ට් වල ඒගොල්ලෝ නිතර කතා වෙනවා. ඒ කියන්නේ බෞද්ධ දර්ශනය මූලික කරගෙන ආණ්ඩුවක් හදන්න බෑ. ඒ කියන්නේ බෞද්ධ දර්ශනය මූලික කරගත්තොත් ඒකේ අර ඉන්ඩිවිජුවල් ග්‍රෝත් කියන එකනේ පදනම් වෙන්නේ. විශේෂයෙන් මහායාන බුදුදහම එක්ක මිනිස්සුම පාලනය කරන්න බෑ. පාගලා පාලනය කරගන්න බෑ. මොකද කියන්නේ විමුක්තිය දෙවියන් ඒ හැමෝම ඉන්නේ Taman තුල කියලානේ ඒක කියන්නේ. එතකොට එච්චර බලයක් මට තියෙනවා නම් මම මොකටද ආණ්ඩුවකට ගරු කරන්නේ? මේ කියන ප්‍රශ්නේ නනේ. එතකොට ඒම කරන්නත් ඒ කියන්නේ ලංකාවේ අර බුද්දිස්ට් ෆිලොසොෆි එකේ ඔරිජිනල් පර්ස්පෙක්ටිව්ස් එළියට එන්න දෙන්නෙත් නෑ මේ ස්ට්‍රක්චර් එක. එතකොට මට නම් හිතෙන දේ තමයි අපි එන්ඩ් ගෝල් එකක් හැටියට හිතන්න ඕනේ මේ බුද්ධ ශාසනයේ ලංකා බුද්ධ ශාසනයේ තියෙන මේ පුරුෂෝත්තම වාදය නැති කරලා දාන්න ඕන. ඉතින් ඒක නැති කරලා දාන්නේ කොහොමද? ඒ කියන්නේ අපිට දැන් අපි තුන් දෙනාට හරි තවත් මේ ගැන මේ සංවේදී වෙන ගැහණුන්ට ගිහිල්ලා ලංකාවේ කුලවාදීව බිහිවෙච්ච නිකාය පද්ධතිය විනාශ කරන්න පුළුවන්ද? බෑ. හැබැයි මේ වෙලාවේ එක දෙයක් කියන්න පුළුවන්. ලංකාවේ ගැහණුන්ට පුරුෂෝත්තමවාදී භික්ෂූන් ඉන්න ස්ත්‍රී විරෝධී බණ කියන භික්ෂූන් ඉන්න පන්සල් වලට යාමෙන් වළකින්න. තමන්ගේ දරුවෝ ඒ පැත්ත පළාතේ යවන්න එපා. කිසිම දානමානයක් ඒ පන්සල් වලට දෙන්න එපා. එච්චරයි. ඒක අනිවාර්යෙන් ඒක ලංකාවේ ගැහණුන්ට කරන්න පුළුවන්. අපිට ලංකාවේ ගැහණුන්ට ගිහිලා සියන්නිකාය බලිෂ් කරන්න බෑ. ශ්‍රී රාමඤ්ඤ මහානිකාය බොලිෂ් කරන්නත් බෑ. අමරපුර මහානිකාය බොලිෂ් කරන්නත් බෑ. හැබැයි පන්සලට යන්න නැතුව ඉන්න පුළුවන්. කිසිම දානමානයක් නොදී ඉන්න පුළුවන්. තමන්ට යම් කිසි බෞද්ධ පුණ්‍ය ක්‍රියාවක් කරන්න කැමති නම් ගිහිල්ලා ඒක මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්න තැනකට ගිහිල්ලා බෞද්ධ මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් දානමාන ආදී පින්කම් කරන්න. පිරිමි භික්ෂුන් ඉන්න තැන් පැත්ත පළාතකට යන්න එපා. ඔන්න එක රෙසිස්ටන්ස් එකක්. that's an act of resistance. ඔයගොල්ලෝ මොකද හිතන්නේ ගැන? අනිවාර්යෙන්ම. විශේෂයෙන්ම මේ කියන්නේ දැන් අපි දකිනවනේ සමහරලාට සමහර මේ භික්ෂූන් ඉන්නවනේ කියන්නේ ප්‍රසිද්ධියේම මාධ්‍යේ විශේෂයෙන්ම මේ පිරිමි මූලික කරගත්තු අදහස් වලින් බණ කියන අය. ඒ කියන්නේ ස්ත්‍රියට නිගා කරන විදියට බණ කියන අය. අන්න ඒ වගේ වෙනම් කොහොමත් අපි මං හිතන්නේ ප්‍රතික්ෂේප කළ යුතුමයි. ඒක මං හිතන්නේ කාන්තා සමාජයෙන් ප්‍රතික්ෂේප කළ යුතුමයි. එහෙම වගේ ඒ වගේ. මොකද මං හිතන්නේ පහුගිය කාලේ දැන් ඔය සෝෂල් මීඩියා වල ගත්තොත් ඕන තරම් ඒ වගේ ක්ලිප්ස් හොයා ගන්න පුළුවන්. මේ බොහොම මේ අර අවමන් සහගත විදියට කාන්තාවක් විදියට ඉපදෙන එක ගැන, ඒ වගේම කාන්තාවක් කට සැලකීම ගැන, ස්වාමි පුරුෂයා විසින්ම කාන්තාවන්ට කරන්න ඕනි යුතුයකම් ගැන, ඒ කියන්නේ බොහොම අවමන් සහගත විදියට මේ බණත් එක්ක එකතු කරලා කියන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ වගේ අපි අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඔව් ඉතින් ඒගොල්ලන්ව මේගොල්ලෝට එහෙම බණ කියන්න පුළුවන් වෙන්න එක හේතුවක් මේ ලංකාවේ උපාසිකාවන් කියන්නේ බෞද්ධ ගැහණුන්. එහෙම බණ කියනවා කියලා දැනගෙන ඒගොල්ලෝ පන්සල් යනවා. එහෙම බණ කියනවා කියලා දැනගෙන ඒගොල්ලෝ ඒ පන්සල් වලට දානමාන ආදී පින්කම් කරන්න යනවා. යන්නේ එක නවත්තන්න ඕන. පියුමි? ඔව් මටත් ඒක මේ මම එක වෙනවා. ඒ කියන්නේ පන්සලක් රැකෙන්නේ
උපාසක උපාසිකාව මත. ඒකෙනුත් උපාසිකාවෝ කියන්නේ උපාසිකාව තමයි දානි ටික. ඒ කියන්නේ අපි දන්නවා ඒ කියන්නේ ගෙදරක කුස්සිය හම්බ වෙන්නේ ගෑනු කෙනාට කියන එක අපි කියන්නේ මේ අපි අකමැත්තෙන් වුණත් සමහර වෙලාවට ලංකාව වගේ සමාජයක රියැලිටි එක මේ දානේ උයන්නේ පිහන්නේ පන්සලට අරන් යන්නේ මේ ඔක්කොම කරන්නේ කාන්තාවෝ. ඉතින් එතකොට කාන්තාවන්ට අර අපි කලින් සඳහන් කර අපිට බලයක් නෑ මේ ලොකු දේවල් වෙනස් කරන්න. හැබැයි අපිට බලය තියෙනවා මේ චූටි දේවල් වලින් පටන්ගෙන උඩට යන්න වෙනස් කිරීම මං හිතන්නේ. අනිත් එක තමයි මේ තව ටිකක් එහාට ගිහිල්ලා එකක් තමයි අපි පන්සල එහෙම පන්සල් වර්ජනය කරන එක. අනිත් එක තමයි අපි විමර්ශනශීලීව මේ හැම දෙයක් දිහා බලන එක. කියන දේ ඒ විදිහටම පිළිගන්නේ නැතුව අපිට පුළුවන් නම් පුෂ් කරන්න මේ පන්සල් වල මූල්‍ය විනය. නැත්තම් මේ පන්සල් කොහොමද සල්ලි වියදම් කරන්නේ? කොහොමද මේ පන්සල් වලට සල්ලි ලැබෙන්නේ? අන්න ඒ විදිහ ට්‍රාන්ස්පේරන්සි එකක් වෙනුවෙන් අපිට පුෂ් කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒකත් මේ විශාල අර මේ ලංකාවේ තියෙන අර මහා පරිමාණයෙන් තියෙන පන්සල් කිහිපයක් තියෙනවනේ. අන්න ඒවට විතරක්වත් අපිට පුරවැසියෝ විදිහට පුෂ් කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒකත් ඊටාම වැදගත්. මේ අනිත් එක තමයි මේ පන්සල් වලට දැන් මේ සමහර දැන් පන්සලේ හාමුදුරුවෝ ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඊට අමතරව ඉන්නවනේ උපාසකයෝ පිරිසක් මේ පන්සලේ හාමුදුරුවන්ට වඩා මේ පන්සල උඩින් තියාගෙන ඉන්නේ. එහෙම අර ස්ත්‍රීන්ට නිගා කර ඉන්න උපාසකයෝ පිරිසක් ඉන්නවනේ. ඒ කට්ටියවත් වර්ජනය කරන්න මේ මුතුගල වගේ කට්ටිය. මං කියන්නේ. මුතුගල ටියුෂන් යන්න එපා. ඔව්. පැහැදිලිව කියනවා අපේ දෙන්න එපා සාදු කියන්න එපා එහෙම කට්ටියට. එක්සැක්ට්ලි. අනිවාර්යයෙන්. අනිත් එක බොයිකොට් මුතුගල. පණී දෙයක් කියන්න ඕනුනා. මොකද මේ මන් දැන් කතා කරද්දී මගේ හස්බන්ඩ් මට මැසේජ් කරලා කියනවා මොකද්ද මේ වලියක් වගේ කියලා මං කතා කරන්නේ. ඒ ඇත්තටම වලියක් තමයි තරහෙන් තමයි කතා කරන්නේ. හැබැයි ඊටත් වඩා මට පොඩි වෙන කන්ඩිෂන් එකක් තියෙනවා. මට කතා කරන්න ටිකක් අමාරුයි. හුස්ම ගන්න අමාරුයි. ඒ නිසා ඒක මේ වලියක් තමයි තරහෙන් තමයි කතා කරන්නේ. හැබැයි ඒකත් එක්කම අර කන්ඩිෂන් එකක් දෙනවා. ඒ නිසා තමයි කටහඬ පොඩ්ඩක් මේ උඩට ගිහින් තියෙන්නේ. අනිත් එක දැන් මේ ෆියුමි කියූප එක හොඳ කාරණාවක්. මොකද දැන් ඔය මූල්‍ය විනය කියන එක. මොකද සමහරලාවට අපිට ඉතින් අපි දන්නවා ප්‍රසිද්ධියේ ඉන්න ප්‍රසිද්ධ පන්සල් වල භික්ෂුන් විතරක් නෙමෙයි සාමාන්‍ය ගමේ පන්සලේ ඉන්න භික්ෂුන්නුත් සමහර වෙලාවට ඉන්නවනේ දායක සභාවක් නේද? ඒ දායක සභාවට පුළුවන් ඇත්තටම මූල්‍ය විනය පිළිබඳව ප්‍රශ්න කරන්න. මොකද දායක සභාව නිසානේ පන්සල රැඳෙන්නේ. සාමාන්‍යයෙන් අර මාසෙට වතාවක් හරි වාර්ෂිකව හම්බෙන දාන ටික තියෙනවා. ඊළඟට කටින පින්කම් තියෙනවා. ඒවා ස්පොන්සර් කරන්නේ දායකයෝ. ඇත්තටම ඒවට අනුග්‍රහය දක්වන්නේ. එතකොට දායක සභාවට ලොකු බලයක් තියෙන්න ඕනේ ගැන ප්‍රශ්න කරන්න. සමහර වෙලාවට ඉතින් ඒ ගොඩක් වෙලාවට පන්සල් වල ඉන්න භික්ෂූන්ගේ ලිංගික ජීවිතයට මුකුත් කරන්න බැරි වෙයි දායකයන්ට. නමුත් ඇත්තටම මේ ඔවුන්ට ඒ කියන්නේ මූල්‍යමය පැත්තෙන් නම් මූල්‍ය විනයක් ඇති කරන්න සහ ඒකේ තියෙන අර ඒ වගවීම, ඒ විගණනයක් ඇති කරන්න නම් ඇත්තටම දායකයන්ට ඒ හැකියාව තියෙනවා. ඒ බලය තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ තියෙන බලය පාවිච්චි කිරීම ඉතාම වැදගත්. විභූෂා උතන තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ පුරුෂෝත්තමවාදයේ ස්වභාවය කියන්නේ ඒ කියන්නේ මේ abusers supporting abusers ඔය විදිහේ ප්‍රශ්නයක් උතන තියෙනවා. අනිත් එක ලංකාවේ බුද්ධ ශාසනය තනිකර ගොඩනැගිලා තියෙන කුල ප්‍රශ්නේ ගැන මත කුල සාධක මත. එතකොට පන්සල සියන්නිකායේ නම් එතකොට පන්සල ගොයිගම පරම්පරාවේ භික්ෂුවක්. දැන් අද එක්තරා ප්‍රෙස් කොන්ෆරන්ස් එක මම අහගෙන එක්තරා මහත්මයෙක් කියනවා මේ සමහර පන්සල් වල පොඩි වයසේදී මහාන කරන්නේ භික්ෂූන්ගේම බයොලොජිකල් බබාලා කියලා. විවිධ තැන්වල ඒගොල්ලන්ට ඉන්න මේ බබාලා පන්සලට ගෙනල්ලා මහාන කරනවා කියලා. එතකොට ඒ කියන්නේ මේ කුලවාදී ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒ කියන්නේ සියන්නිකාය නම් පන්සල එහෙමනම් භික්ෂුව ගොයිගම දායක සභාවත් ගොවිගම වීමට තියෙන මේ සම්භාවිතාවය ඉතාම වැඩි. එතකොට භික්ෂුව මොනවා කරත් දායක සභාව බලන්නේ භික්ෂුව පොඩක් බේරලා තමන්ගේ අර කාස්ට් ඉන්ට්‍රෙස්ට් එක මේ ප්‍රිවිලේජ් ඉන්ට්‍රෙස්ට් එක මේ ආරක්ෂා කරගන්න. ඔතන එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට මේ අන්න ඒක නිසා තමයි මේ ලංකාවේ ගැහැණුන්ට විතරයි මේක මේ විශස් සයිකල් එක කඩන්න පුළුවන්නේ.
සම්පූර්ණයෙන් වර්ජනය කරලා කොරියාවේ ගැහණුන් කියන්නේ කොරියන් ෆෙමිනිස්ට් මූව්මන්ට් එක කියන්නේ අපි කිසිම පිරිමි කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධයකට යන්නේ නැහැ. කිසිම විදියකින් අපි බබාලා හදන්න මේ යන්නේ නැහැ. කියන්නේ ප්‍රෙග්නන්සි එකට යන්නේ නැහැ. කිසිම විදියකින් අපිට මේ පිරිමි කට්ටියත් එක්ක කිසිම මේ සෙක්ෂුවල් ඉන්ටරැක්ෂන් එකකින් අපි වැළකෙනවා. එතකොට ඇත්තටම බර්ත් රේට් එක සෑහෙන්න පල්ලෙහාට ගිහිල්ලා විශාල සෝෂල් ක්‍රයිසිස් එකක් එකකින් ඇති වෙලා තියෙනවා. හොඳ ක්‍රයිසිස් එකක් ඒක තමයි ඇති විය යුත්තේ. මොකද ඒ පුරුෂෝත්තමවාදයෙන් බැටකන ගැහණුන්ගේ රෙස්පොන්ස් එක. අන්න ඒ විදිහේ රෙස්පොන්ස් එකක් අවශ්‍යයි. කුල සාධක පැත්තකින් තියලා, පන්තිය පිළිබඳ සාධක පැත්තකින් තියලා තමන්ගේ අර මිනිසුන්ගේ බිලීෆ් සිස්ටම් එකක් නේ ආගම කියන්නේ. එතකොට ඒ ආගමික ශ්‍රද්ධාව පිළිබඳ තමන්ගේ තියෙන ගැහැණුන් අතරේ තියෙන පුරුෂෝත්තමවාදී අදහස් අවබෝධ කරගෙන මේ පිළිබඳව පැහැදිලිව පියවර ගැනීම. ඒ කියන්නේ මේ විදිහ abusive establishments වලට සහාය දෙන්න එපා කියන එක. ලංකාවේ ගැහැණුන් තේරුම් ගත යුතුයි. එහෙම තේරුම් ගත්තේ නැත්නම් මේ සිස්ටම් එක ওই විදිහටම යයි. අනිත් එක මම හිතන්නේ අපි මේ අද සෙෂන් එක ඉවර කරන්න කලින් තව වැදගත් දෙයක් තමයි අපි මම අපි හැමදාම කතා කරපු දේ ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ කියන එක. මම හිතන්නේ මේ මාතෘකාව මේ තේමාව මේ පහුගිය දවස්වල තිබුණේ හාහෝ අතරේ ඒක ලොකුවටම ඉස්මතු වෙච්ච කාරණාවක්. දැන් මම හිතන්නේ කලින් ඒ හතේ පොත අවශ්‍ය නැහැ කියපු අයත් දැන් හතේ පොත අවශ්‍යයි කියලා මීම්ස් පවා හදලා තිබුණා පහුගිය දවස්වල. ඉතින් මම හිතන්නේ නැවත නැවතත් ඒ අවශ්‍යතාවය මතුවෙනවා. මේ ලිංගික ජීවීන්ට ලිංගික අධ්‍යාපනය අවශ්‍යයි කියන එක. ඉතින් අපි හැමෝම ඉතින් සෙක්ෂුවල් බීන්ස්ලා. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාව ඒ හැම කෙනාටම ඒ රයිට් එක තියෙනවා. ඒ අයිතිය තියෙනවා. ලිංගික අධ්‍යාපනයේ ලබා ගැනීමේ අයිතිය තියෙනවා. ඒකින්දා මම හිතන්නේ කෙසේ හෝ පවතින රජය හෝ අනාගතයේ පත්වෙන රජයන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර යුතුයි කියන එක තමයි මම හිතන්නේ අපිට කියන්න තියෙන්නේ. අපි අද සෙෂන් එක කියන්න අවසන් කරන්න කලින් තව මොනවද එකතු කරන්න තියෙන පියුමි? නෑ මට කියන්න ඕනුනේ විහිළුව කියන්නේ ඔය හතේ පොත ආපු වෙලාවේ ඒකට විරුද්ධව හාමුදුරුවරු තමයි ඇවිල්ලා මේ අර ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බේ මේවා ළමයින්ට උගන්වන්නේ කොහොමද එහෙම කියලා. ඒතකොට දැන් මේක හරිම විහිළු සහගත අවස්ථාවක් තිබේ. ඒතකොට භික්ෂූන්ම තිබුණ ඒ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ කියපු දෙයක් ඩිස්ප්‍රූව් කරනවා තවත් භික්ෂුවක්. ඉතින් ඒ භික්ෂුව කරපු දෙයක් නිසා දැන් මිනිසුන්ට වැටහිලා තියෙනවා මේ ඇත්තටම ළමයින්ට ලිංගික අධ්‍යාපනය ඕන කියන එක. මං හිතන්නේ මුතුගල කියන ගුරුවරයා වගේ කට්ටිය මං හිතන්නේ බයොලොජි උගන්වන්නේ මුතුගල කියන ගුරුවරයා. එතකොට එයාම කියලා දිනවා ළමයින්ට ලිංගික අධ්‍යාපනය අවශ්‍ය නැහැ කියලා. එතකොට කොහොමද බයොලොජි උගන්වන කෙනෙක් මේ බෞද්ධ පේට්‍රියාකියකට යටත් වෙලා ඒ විදිහ දෙයක් කියනවා නම් ඉතින් අර අපි කලින් කිව්ව විදිහට රෙසිස්ටන්ස් තමයි. ඉතින් මේකට විරුද්ධව අනිත් මේක හොඳම වෙලාවක් මේ ඩයලොග් එක ඉස්සරහට අරන් යන්න සෙක්ස් එඩියුකේෂන් ගැන ලංකාවේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ජනතාව අතර මතයක් තියෙනවා සෙක්ස් එඩියුකේෂන් දැන් ඕන ළමයින්ට කියලා. ඕනේ කියන එක. Exactly. අනිත් එක සෙක්ස් එඩියුකේෂන් කිව්වහම comprehensive sex relationship and consent education කියන එක. ඒක holistically ඒක ලබා දෙන්න ඕන. ඔය භික්ෂූන් ඕකට විරුද්ධ වෙන්නේ ප්‍රධාන හේතුව තමයි මොකද ඒගොල්ලන්ට මේ විදිහේ ළමාපචාර කරන්න බෑ. හරියටම sex education තිබුණා නම් කියන්නේ consent education කියන එක පුංචි වයසේ ඉඳලා කියන්නේ එකේ පන්තියේ දෙකේ පන්තියේ ඉඳලා පටන් ගන්න පුළුවන්. රිලේෂන්ෂිප් එඩියුකේෂන් කියන එකත් මේ පෙර පාසලේ ඉඳලම පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ සෙක්ස් එඩියුකේෂන් කියන එකේ තමන්ගේ ශරීරය පිළිබඳ ළමයාට අවබෝධයක් ලබා දීමත් ඉතාම පොඩි වයසේ ඉඳලා ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ පියුබර්ටි මේ ඒජ් මේ ගෲප්ස් වලදී මේ ඒ සෙක්ස් එඩියුකේෂන් ලබා දීම තව වැඩි කරන්න පුළුවන්. කියන්නේ මුළු සෙක්ස් එඩියුකේෂන් කියන්නේ ළමයා පෙර පාසලේ ඉඳලා පාසලෙන් හැර යන තුරු සිදුවිය යුතු පියවරෙන් පියවර ස්ටෙප් බයි ස්ටෙප් සිදුවිය යුතු කොම්ප්‍රිහෙන්සිව් ප්‍රොසෙස් එකක්. එතකොට එහෙම ලබා දුන්නා නම් එහෙම සෙක්ස් එඩියුකේෂන් ලබා දුන්නා කියන්නේ ළමයාට තමන්ගේ ශරීරය පිළිබඳව අර බොඩිලි ඔටොනොමි කියන කොන්සෙප්ට් එක ළමයා තුළ හොඳට ඩිවෙලොප් වෙනවා. එතකොට ඔය මුතුගලගේ පන්ති වලට යන ළමයි අවුරුදු 16න් ඉහළ කියමුකෝ අපි 16 18 ඒ ඒජ් ගෲප් එකේනේ. එතකොට අර විදිහට මුළු ජීවිත කාලේ පුරාම comprehensive consent education relationship education හම්බ වෙච්ච දරුවෙක් මුතුගලගේ ක්ලාස් එකට ගිහිල්ලා මුතුගල අර වගේ ගොන් කතා කියනකොට එළම නැගිටලා එයා එළියට.
එළම එක්කෝ අත උස්සලා අහයි මොනවද මේ සර් කියන්නේ පිස්සුද කියලා. එතකොට මේ එතකොට මුතුගලවාගේ මේ මට කියන්න අවශ්‍ය වචන මේ විදිහේ පබ්ලික් ප්ලැට්ෆෝම් එක කියන්න බෑ. ඒ අයට මේ ওই විදිහේ පාළුගේ වළම්බි දෙන්න හම්බෙන්නේ නැහැ. හරිය මං සෙක්ස් এডুকেෂන් තිබුණා. එතකොට ඒ කියන්නේ අර පෞරුෂයක් තියෙන පුරවැසියෙක් බිහි වෙනවා. හරියට කොම්ප්‍රිහෙන්සිව් සෙක්ස් රිලේෂන්ෂිප් කොන්සර්ට් එඩියුකේෂන් දුන්න නම් මොකද තමන්ගේ පර්සනැලිටි එක දැන් ඒකත් සිංහල භාෂාවත් වෙනස් කරන්න ඕනේ මම ආරිසෙන් අහුබුදු අපහු ගේන්න ඕනේ මොකද පර්සනැලිටි කියන එකට සිංහල භාෂාවේ තියෙන වචනේට මට පෙන්වන්න බෑ වචනේ පෞරුෂය ඒකත් පුරුෂෝත්තමවාදී වචනයක් නේ ඒක වෙනස් කරන්න ඕනේ ඉතින් මේ පර්සනැලිටි එකක් නැති මේ කටපාඩම් කරලා ඉගෙනගත්ත තමන්ගේ preferences තමන්ගේ ශරීරය තමන්ගේ sexual desires ගැන මෙලෝ අවබෝධයක් නැති පරම්පරාවක් ලංකාවේ බිහි වෙන්නේ අපි තුන්දෙනා දැකලා තියෙනවා සමහර එහෙම අය ඉන්නවා විශ්වවිද්‍යාලවල එහෙම අය ඉන්නවා මේ බොහොම හොඳ රිසල්ට්ස් එහෙම තියෙන නමුත් ඒ ලොකු ප්‍රශ්නයක් ලංකාවේ සමාජයේ තියෙනවා ඒ කියන්නේ මේ ඒස් කොම්ප්‍රිහෙන්සිව් සෙක්ස් බොඩිලි ඔටොනොමි එඩියුකේෂන් කියලාත් අපිට ඒකට කියන්න පුළුවන්. ඉතින් ඒක අත්‍යවශ්‍යයි. පැහැදිලිවම මම හිතන්නේ එහෙම බැලුවාම මම හිතන්නේ අපිට අනිත් එක අපි කන්ක්ලූෂන් එක වෙන්නේ මේ අපි කියපු හැමදේමත් එකතු කරලා බැලුවොත් විශේෂයෙන්ම මේ ෆේත් කියන එක, ඒ කියන්නේ මේ රිලිජන් කියන එක මේ දේශපාලන සංස්ථාවෙන් ඉවත් වෙනකන් ඒ දේශපාලන සංස්ථාවෙන් ඒ කරන උදව්පකාර තියෙනකන් මං හිතන්නේ අපිට මේ ලොකු එහෙම සාධාරණයක් දකින්න ලැබෙන්නේ නැහැ මේ තියෙන වාතාවරණය ඇතුලේ. ඉතින් ඒකම තමයි මං හිතන්නේ අපේ රටේ පළවෙනි පුරවැසියෙකුනුත් අපිට ඒ වගේ අර ප්‍රිවිලේජ් තත්වයක් දකින්න ලැබෙන්නේ ෆේවරිසම් හින්දා. ඒ මොකද ඒ ෆේත් එකයි පොලිටිකල් ඉන්ස්ටිටියුෂන් එකයි දෙකට එකතු වෙලා තියෙන හින්දා. ඉතින් ඒ දෙක කොටස් දෙකක් වෙනකන් ඒ දෙක වෙන වෙනම වැඩ කරනකන් මං හිතන්නේ අපිට මේ ගැන දිගින් දිගටම කතා කරන්න වෙනවා. නමුත් අපි බලාපොරොත්තුවක් සහිත ඉන්නවා අපිට මේවා ඉදිරියේදී මේ වෙනස්කම් දකින්න පුළුවන් වෙයි කියලා. චමි මේ විභූෂ අන්තිමට එක දෙයක් කියන්න තියෙනවා. ලංකාවේ ඉන්න එක්තරා ගැහැණුන් කොට්ටාශයක් පුරුෂෝත්තමවාදය වෙනුවෙන් කැප වෙලා වැඩ කරන. එකක් තමයි ඔය අර මව් පෙරමුණද මොකද්ද කියලා එකක් හදාගෙන හිටියේ. මට මගලක් හදාගෙන හිටියේ අර සෙක්ස් এডুকেෂන් මොනවාද මේ අර ඇන්ටි හැරස්මන්ට් ළමයින්ට පාසල් වල මේ ශාරීරික අතවර කරන එක නවත්තන්න ඕනේ කියලා නීතියක් ගේන්න යනකොට හදාගත්ත එක අටවගත්ත එකක්. එතකොට ඒකෙදී ඒගොල්ලෝ ජෙන්ඩර් ඩයිවර්ස් බබාලට විරුද්ධව විශාල මේ බොරු කතා ටිකක් කියනවා ලංකාවේ මිනිස්සුන්ට. ඊට පස්සේ ඒගොල්ලෝ මේ ළමයින්ට පාසල් වල කරන මේ ශාරීරික අතවර වලට මේ මෙන්ටල් සයිකොලොජිකල් ඇබියුස් වලට විරුද්ධව මේ යම්කිසි නීතියක් ගේන්න යනකොට ඒ නීතියටත් විරුද්ධව හරියට කෑ ගැහුවා. දැන් මේ ගෑනු ටික කොයි මේ අහිංසක දරුවාගේ ප්‍රශ්නේදී අතුරුදහන් අන්න ඒක තමයි කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට මේ විදිහේ මේ අර මේ හොර මුල් වලට අහු වෙන්න එපා. කියන්නේ පුරුෂෝත්තමවාදය ආරක්ෂා කරන ඉතාම මෝඩ ඉතාම මේ ගණ්ඩ දෙයක් නැති කාලකන්නිම ගෑනු සෙට් එකකුත් ලංකාවේ ඉන්නවා. ඒගොල්ලෝ නිසා තමයි ඒගොල්ලෝ පිරිමියාට වැඩිය මේ වගකිව යුතුයි මේ විදිහේ දේවල් වලට. ඒගොල්ලෝ නිසා තමයි මේ සිස්ටම් එකට ෆන්ක්ෂන් කරන්න පුළුවන්. නැත්තම් ඔය මොන පෙරමුණද කියන මේ ගැහණු ටික හරියට ඇත්තටම කියනවා නම් මේ ආණ්ඩුවේ වැරදි ගොඩක් තියෙනවා. නමුත් මේ ආණ්ඩුවට අගමැති සහෝදරයට ඒ වෙලාවේ ඒගොල්ලෝ එකතු වෙලා ඔක්කොමලා සහයෝගය දුන්නා නම් මේ අර ඇන්ටි හැරස්මන්ට් ලෝ එක ගේන්න ඊට පස්සේ කොම්ප්‍රිහෙන්සිව් සෙක්ස් එඩියුකේෂන් ලෝ එකක් ගේන්න ලේසි මේ ආණ්ඩුවට හරි ඊට පස්සේ එන ආණ්ඩුවකට හරි. එතකොට ඒකටත් මේ ඉදිරි මාර්ගය අහුරන්නේ ගැහැණුන්. සමහර මෙහෙණින් වහන්සේලා ඉන්නවා බෞද්ධ මෙහෙණින් වහන්සේලා. ඊටාම බමුණු මතයෙන් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. තමන්ගේ ඒජන්සි එක පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ බුද්ධ ශාසනයේ භික්ෂුවට මෙහෙම ඉහළ තැනක් දීලා භික්ෂුණියට මෙහෙම තැනක් දීම වැරදි කියලා කියන්න කට ඇරලා කියන්න පුළුවන් මෙහෙණින් වහන්සේලා ලංකාවේ ඉතාම අඩුවේ. ඉතින් ඒක ලංකාවේ බුද්ධ ශාසනයට ගහලා තියෙන තව හෙනගිටියක්. මොකද නිවහල් ගැහණුන් නැහැ
බුද්ධ ශාසනය ඇතුලේ. මේ එහෙම අය ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. නමුත් ඒගොල්ලෝ වැඩි සද්ද නැතුව ඉන්නවා. නමුත් එහෙම මට නම් බෑ එහෙම සද්ද නැතුව මගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම පහත හෙලන මට පිරිමි භික්ෂුවක් එක්ක මම කාන්තාවක් වෙම නිසා එක හා සමාන අසුනක වාඩි වෙන්න බෑ කියන ශාසනයක ඉන්න මට නම් බෑ. ඉතින් ඒක නිසා එතනත් අපිට විශාල වෙනසක් ඇති කර යුතුයි වෙන මහායානික ට්‍රැඩිෂන් එක හරි කඩම්පා ට්‍රැඩිෂන් එකක හරි සම්පූර්ණයෙන් ලංකාවේ මෙහෙණි සස්නත් තේරවාද මේ බමුණු ජෛන ස්ත්‍රී විරෝධී බුදුදහමෙන් කඩලා මේ ලංකාවේ භික්ෂුණී ශාසනය ස්ත්‍රිය මූලික කරගත්ත ස්ත්‍රියගේ බලය මූලික කරගත්ත මේ සිස්ටම් එකට ගෙනියන්න ඕනේ. මම නම් ඒකට කියන්නේ ශ්‍රී ලංකා පයෝදර වංශික මහානිකායක් අපි ගොඩනැගිය යුතුයි කියන එක. ගැහණුන්ට සම්පූර්ණ බලය තියෙන ඉඩ කඩම් වල බලය තියෙන තන්ත්‍රි මලේ වගේ තැනක කියන්නේ ලංකාවේ තැන්ත්‍රික් තන්ත්‍රයාන බුදුදහම තිබුණ තැනක් කියනවනේ එතන මේ සහ හින්දු තැන්ත්‍රික් ට්‍රැඩිෂන් එක තිබුණ තැන. ඒතර තන්ත්‍රි මලේ වගේ තැනක ස්ත්‍රීපුර කියලා තියෙන ගම්පලත් වල ස්ත්‍රීපුර විහාර කියලා සෑහෙන විහාර පිරිසක් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ පිරිමි භික්ෂුන්ට මොකටද ඒගොල්ලෝ ඒ පන්සල් ටික දීලා තියෙන්නේ? එහෙම වෙන්නේ කොහොමද? ඒ ස්ත්‍රීපුර කියන හැම පන්සලක්ම මෙහෙණින් වහන්සලාට අයිති වෙයි. මොකද ලංකාවේ ස්ත්‍රී රාජධානියට ලොකු විශාල ඉතිහාසයක් තියෙන තැනක්. එතකොට මේ පිරිමින්ගේ ඔතොරිටි එක පිළි නොගත්ත. මේක බලන අය තවම බලලා නැත්නම් අපි රෙකමෙන්ඩ් කරනවා සුජිත් අක්කරවත්ත මහත්මයාගේ සමන් කුමාර මහත්මයාගේ අර පොඩ්කාස්ට් එපිසෝඩ් එකක් තියෙනවා. එකක් මේ අර රන්තෙලබු පරම්පරාවේ ගැහණුන් ගැන ස්වර්ණමාලි කුමාරිය ගැන මේ ඒ එපිසෝඩ් එක බලන්න කියලා. මොකද ලංකාවේ එහෙම ස්ත්‍රී වංශයක් තිබුණාටක් ඒ ස්ත්‍රී වංශයේ ගැහණුන්ට මේ අර බුද්ධ දර්ශනය සම්බන්ධයෙන් ලොකු සම්බන්ධකුත් තියෙනවා. එහෙම ඉතිහාසයකුත් තියෙනවා. එතකොට ඒක මේ ලංකා නිලවංශ කතාවේ ડોකියුමන්ට් කරලා තියෙනවා. එතකොට ලංකාවේ අපිට අනිවාර්යෙන් බුද්ධ ශාසනය මේ ඉස්සරහට ගේන්න නම් මෙහෙණි ශාසන කියන එක ථෙරවාදයකින් කඩලා මේ ඔටොනමස් පවර්ෆුල් එස්ටැබ්ලිෂ්මන්ට් එකක් හැටියට ගොඩනගන්න වෙනවා. ඒක මේ අද හෙට කරන්න පුළුවන් වැඩ නෙවෙයි. නමුත් ඒක සිදුවිය යුතු දෙයක්. අනිවාර්යෙන්. මම හිතන්නේ එහෙනම් අපි ඒ කතාවත් එක්ක අද දවසේ අපේ සෙෂන් එක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අපි ගොඩක් දේවල් අද කතා කරා. හිතුවට වඩා මම හිතන්නේ අපි ගොඩක් අදහස් ඉදිරිපත් කරා. ඉතින් අපි මේ වගේම තවත් ඉදිරියේදී මේ වගේම හරවත් කතා බහක් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. සුබ දවසක්.